Bismillahirrahmanirrahim. Assalamualaikum warahmatullahi wabarakatuhu. මං අද අඳුන්වලා දෙන පොත කුලන්දේගලින් උලගම් දරුවන්ගේ ලෝකය. මේ පොත අරාබි භාෂාවෙන් රචිතයි. ඒ දෙමළට පරිවර්තනය කරලා තියෙන්නේ ඩොක්ටර් පී.එම්.එම්. ඉර්ෆාන්. අරාබි ලෝකයේ සාහිත්‍ය තුල රචිත ඒ පොත දෙමළ පාඨකයන්ට ඉතා සරලව සහ ගැඹුරු තේරුම් ඇති ලෙස එතුමාණන් මේ ඉදිරිපත් කරනවා. මම හිතන්නේ මේ පොත කියවන සැමට පුළුවන් තමන්ටම කියලා සැලසුමක් අතැතිව තමන්ගේ දරුවන් හදා වඩා ගන්න. කියවන්න, තේරුම් ගන්න, ක්‍රියාත්මක කරන්න, ඔබේ දරුවන්ගේ ලෝකය සුන්දර කරන්න. අපි කවුරුත් දන්නවා දරුවන් කියන්නේ ධන නිදානයක්. අල්ලාහ් තාලා අපිට දරුවන්ව බාර දීලා තියෙන්නේ අපිට ධන නිදානයක් හැටියට. අපි ඒ ළමයිව සුරක්ෂිත කරන්න ඕනේ. ඊට පරීක්ෂාකාරීව හදා වඩා ගන්න ඕනේ. වගකීමකින් යුතුව අපි ඒ ළමයිව වඩා ගන්න ඕනේ. අපි කවුරුත් දන්නවා වත්මන් ලෝකයේ තුල දරුවන් හදා වඩා ගැනීම මහත් අභියෝග කර, වෙහෙස කර. ඒ වගේම තමන්ට ඉතා දෙමව්පියන් හැටියට තමන් හොඳ සැලසුමක් ඇතිව තමයි තමන්ගේ දරුවන්ව හදා වඩා ගන්න ඕනේ කියලා. මම කැමති මේ පොතේ විස්තර ඔබට කියලා දෙන්න ඉස්සෙල්ලා විස්තර කතා කරන්න ඉස්සෙල්ලා මගේ දැනුමට අනුව මා කියවන ලද දැනුමට අනුව කුර්ආනයේ දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. කුර්ආනයේ අපේ මඟ පෙන්වන්න ආපු ග්‍රන්ථයෙන් ඉතින් කුර්ආනයේ වෙන අවස්ථා තුනක් පිළිබඳව මම කියන්න කැමති මට හිතුණ දේ, මට දැනුණ දේ. එක අවස්ථාවක් තමයි ලුක්මාන් අලයිහිස්සලාම් තමන්ගේ පුතාට දෙන උපදේශය. ඒ උපදේශයට අනුව එතුමාණන් කියනවා අල්ලාහ් තාලාට තව කෙනෙකු සම නොකරන්න කියලා. අල්ලාහ්ගේ බලයට, අල්ලාහ් තාලාගේ දැනුමට, අල්ලාහ් තාලාගේ සැලසුමට තවත් කෙනෙකු සම කරන්න අපිට බැහැ. ඊළඟ අවස්ථාව තමයි නබි මූසා අලයිහිස්සලාම් තුමාණන්ට ගේ ජීවිතයත් එක්ක ඒ චරිත කතාවත් එක්ක අපිට ලැබෙන අත්දැකීම මගේ දැනුමට අනුව අල්ලාහ් තාලා කියනවා ෆිරාවුන් නැවති කෝරතර අනීතික අයුක්තික ඒ රාජ්‍ය අධිකාරියට විරුද්ධව තම දරුවාව සමාජයට උදාහරින්න කියලා. ඒ කියන්නේ අම්මාගේ ඇකෙහි පමණක් තියාගෙන දරුවන්ව ඒ අයුක්තියට, ඒ ක්‍රූරත්වයට විරුද්ධව ඒ ක්‍රූරත්වයෙන් තම දරුවා බේරගන්න බෑ. අල්ලාහ් තාලාව විශ්වාස කරන්න. අල්ලාහ් ඔබේ දරුවාව රැක බලා ගනි, මඟ පෙන්වයි. ඉහළම අවස්ථාව දක්වා ඒ දරුවාව අල්ලාහ් තාලා රැගෙන යන බවත් අල්ලාහ් තාලා පවසා සිටිනවා. ඊළඟ අවස්ථාව හැටියට මම සඳහන් කරන්න කැමති දරුවාට මව් කිරි දීම සම්බන්ධයෙන් මව පියා දෙදෙනාම සාකච්ඡා කරලා තීරණයක් ගන්න මොනතරම් කාලයක් දුරට අපි දරුවාට කිරි දෙනවාද, අපි මොන අවස්ථාවේද ඒ දරුවාගේ මව් කිරි නවත්තන්නේ කියන එක. බලන්න මේ අවස්ථා තුනේදීම මතුවෙන ඉගැන්වීම තමයි අල්ලාහ් තාලාට සම කරන්න බැරි තව කෙනෙකු මේ ලෝක නැති බවත්, අල්ලාහ් තම උත්තරීතර බව කියන එක දරුවාගේ සිත තුළ පළපදියම් කරන්න ඕනේ. ලුක්මාන් අලයිහිස්සලාම්ගේ කතාවෙන් එක කියවෙනවා. මූසා අලයිහිස්සලාම්ගේ කතාවෙන් දරුවාව සමාජයේ අනීතියට විරුද්ධව, අයුක්තියට විරුද්ධව, කුරුරත්වයට විරුද්ධව සමාජයේ වහල්භාවයෙන් මිනිසාව මුදවා ගන්න, ස්වාධීනත්වයේ කරා යන්න තම දරුවන්ව අපි හදා වඩා ගන්න ඕනේ කියලා අල්ලාහ් තාලා අපිට කියලා දෙනවා. ඊළඟට මව පියා දෙදෙනාම දරුවා පිළිබඳ නිසි සැලැස්මකින් තමන්ගේ දරුවන් හදා වඩා ගන්න එක කළ යුතු බවත් අපිට අල්ලාහ් තාලා කියා දෙනවා. මේ අනුව මේ පසුබිමත් එක්ක අපි මේ පොත කියවලා එහි ඇති තේරුම අරගෙන
ඔබේ දරුවාගේ ආකල්ප වර්ධනය, කුසලතා වර්ධනය, චිත්ත වේගී වර්ධනය, දරුවාගේ චර්යාව මේ ලොවට අනුව අපේ අවසාන ඉලක්කයට කරා ගෙනියන්න නිසි සැලසුම ඔබ යොදනවා නම් ඔබට පුළුවන් මේ දරුවා සදකතු ජාරිය නොනවතින ධන නිදානයක් බවට මේ ළමයාව ඔබට පත් කරන්න. ලෝකයේ මොනතරම් අභියෝගාවත් ඔබට පුළුවන් ඔබේ සැලසුම ජය ගන්න අල්ලාහ් තාලාගේ උපකාරයත් සමග. මම හිතනවා මේ පොත ඔබ නිසි ලෙස පරිශීලනය කරොත් ඔබේ අභියෝගය ඔබට ජය ගන්න පුළුවන් කියලා.